Hi boys! මම දියුණු වුණා. මට දැන් ඉලෝන් මස්ක්ගේ වගේ ගෙදරක් තියේ. හරිද? කොහමද ඔයගොල්ලන්ට? මම ගොඩක් දියුණුලා ඉන්නේ දැන් Minecraft එකේ. මට දැන් තට්ටු දෙක ගෙදරක් තියෙනවා. මේ ළඟේ ලස්සනට වීදුරු ගහලා පේනවා නේද කෙලිමයි. දැන් ලක්සරි හවුස් එකක් තියෙන boys මට හොඳයි. මෙතන දැන් දත් තියෙනවා කෙලින්ම අපි කාලේ දින කෙලින්ම කළුවර ලීවරින් තමයි කෙලින්ම ගෙදර හදලා තියෙන්නේ. මේ වගේ වැටවල් ගහලා පහන් ගහලා ඊට පස්සේ මෙතන මගේ බෝට්ටුව පාක් කරන්න වෙනම තැනක් ලස්සනට හදලා ඊට පස්සේ තව ලොකු පෙට්ටි තියෙනවා පඩිපෙළවල් ඊට පස්සේ මටම කියලා දැන් අශ්වයෙක් ඉන්නවා මේ ඉන්නේ වගේ සුදු මාත්‍යා what පොර කැතයි උනාට උ මගේ කා බම්මන උන බලු කතාව නතර කරගනි ඊට පස්සේ මටම කියලා පොඩි ෆාම් එකක් තියෙනවා පේනවනේ දැන් මේකේ නම් පැල හැදිලා තියෙන්නේ ලස්සන into the mouth. Nice. මෙතන අන්න ඇට ටික ආවා මග ඊට පස්සේ මටම කියලා තව චුට්ටි නිකන් පිදුරු හදන තැනක් තියෙනවා මගේ කුකුල් පැටවු ටික මෙහි ඉන්නවා. A few moments later. කෙක් වරන්න ගිහලා දැන් මේ ආයුධ සන්නද්ධලා යන්න හදනකොට නැහැ. අම්මඩ දිරි ඒ අර බලපන් අර ඒ උන් ටික මෙහාට එයිද? අපිට බරු ටික දාලා යන්න ඕනේ මොන තුන් එක ෆයිට් එකක් දාන්න නා. මොකද කියන්නේ අමුද? යන් මට පුක්කිය අමාරුනේ මට ඉන්න බෑ. යා අරේ වා क्या बात है? මම එනවා. අනේ හැදෙන්නේ නෑ බාර. ඒ බා. අරුන් ඇවිල්ලා පුක්කිය පාරක් කැරලා යනකම් මිදී. අයියෝ මේ අශ්වයට මේ පොඩි ගේට්ටුවෙන් යන්න බෑ. අර අරුන් අතන තාම ඉන්නවනේ උන් මට තේරෙන්නේ නැහැ මොකද කියලා අපි යන් කව ඉන්නවද උන්ගේ නෑනේ මං දැක්ක තව බෝඩ් එකක් තියන් ඉන්න එකක් හිටියා මොක්කුන්ද මේ මුන් මොක්කුන්ද බං ඊයේ මම මේ පැත්තට ආවා මුන් තුන් දෙනා ඔහොමම හිටියා දැන් මෙතන දෙන්න ඇනින්නේ අඩෝ මම කිසි බයක් නැතුව ගිහිල්ලා හිටපන් යමත් තමයි අනිත් එකත් මේ කොයි හරි ඇති කමක් නෑ අපි ගෙදරට එවිනේ දැක්කෝ අඩෝ මගේ ගෙදර කණුවක් ගහන්න ඕනේ බං අපි මේක ගමේ ගිහිල්ලා ගහලා එමු ආතල් එකට වගේ චෙස් ප්ලේට් එක එහෙම නැත්නම් ආමර් එක කිව්වොත් හරි අයි මෙන්න මේ ගමේ ගහලා එමු මේ හලෝ ඒ උඹලා මේ අඩෝ පිදුරු නෑ කියපන්කෝ උට දෙන්න අඩෝ ටිගර් කෙනෙක් නේ ටිගර් උකට ගන්න ඕනේ අඩෝ අර අතන මේ මූ වතුරේ බහැලා මොකද්ද කරන්නේ ඔයි මේ වරේ මොකද්ද කරන්නේ උඹ අඩෝ නිකර් කෙනෙක් ඉන්න අඩෝ මොකද්ද මට උනේ සද්ද වයත් තිදෙනවා ඇයි බං මගෙන් ඒ දුම යන්නේ මේ ගේම් එකේ වෙන ඒවා බං මම්වත් තාම හරියට දන්නේ අර මොකද්ද බෝතලයක් හම්බුණා ඇයි මං ඒක බිව්වේ මොකද්ද බං මෙතන වෙන්නේ මට මේ තේරෙන්නේ නැහැ මොකද්ද මගේ මේ උඩ ඇවිල්ලා තියෙන බාර් එක ඒ මුම් මේ කලබල වෙලා අඩෝ මොනවද නිල් පාට ඒවා විදිනවා ඒ මුං විදිනවා අඩෝ නිගරලා මෙතන අර ක්‍රීපර් කෙනෙක් අම්මට සිරි ආයුධ සන්නද්ධ වෙලා එන්න ඕනේ අපි මේ ගෙදරට ගිහිල්ලා
අපි ගල් කඩන සෙට්ට බඩු ටික අරන් ඉමු. ගල් ඒවටිය කඩන. මට උඩු. ඊයා බං ඊ මොක්කුන්දේ. මම දන්නේ මොක්කුන්දේ. විලේජර්ස්ලා නෙවෙයි කොහමද? මාව දැක්කම නැකට නගින උන්ට. නිකන් ජාතිවාදී කණ්ඩායමක් වගේ බං. අතන කොපර තිබ්බා. පස්සේ කඩාගමු පස්සේ. මම දැන් මේ ප්‍රශ්නේ ඉන්නේ අර අරුමොක්කුද කියලා. මම නිකන් යන්නේ සූවස් සැලගාව වගේම දෙපැත්තේ කඳු දෙක වට වෙලා ලස්සනයි. මේ ගම මං කාලා තින්නේ. මේ ගමට දැන් ගිහිල්ලා වැඩක් නැහැ. මේ අප්‍රාණික වෙලා තින්නේ මේ ගම දැන්. ඊ මන් දන්නෝ දැන් අර අතන ඉඳපු මේ ජාතිවාදියෝ 3 දෙනා නේ 6 දෙනා නේද? ඔය ජාතිවාදියෝ 6 දෙනා මේ පැත්තට එනවා. පස්සේ යන්න වෙලාව. මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ උන්ගෙන් බේරෙන්නේ කොහමද කියලා. උන් හැමතැනම යනෝ බං අර බෝඩ් එකක් උස්සන් නිකන් රැලියකට යනවා වගේ නිකන්. මොකද අපි කියන්නේ මොකක්ද ඒකට? සීන් එකේ ඉන්න නෝ මේ දවස්වල මට. ප්‍රශ්නයක් ඒක මොනවා කරන කට්ටියද කියලා දන්නේ නැහැ නේ. A few moments later. Pig. අපේ ජාතිවාදියෝ සෙට් එක ඇති දැන් මේක ඔය හරි ළඟම අතන උඩ මේවා තියෙනවා දැක්කම මම කොහොමද දකින්නේව නෑනේ. ජාතිවාදියෝ සෙට් එක කොහේ හරි ඇති දැන්. යකෝ කී දෙනෙක්ද නිකන් පිකට් එකක් වගේ බං. වැඩ වර්ජනයකට යුතු වෙච්ච අබ්බගාත විලම්බිට ලොන්තපොල් බූරුව සෙට් එකක් වගේ බං. හැටි බලපංකෝ. අර බෝඩ් එකකුත් උස්සගෙන බං. පඩිමදී වගේ උන්ට. කොහෙද දන්නේ දැන් පකෝඩියා ගමට ගිහිල්ලා ගමේ ඇත්තේ දැන්. තාම ඉන්නවද අතන? යෝට තාම ඉන්නා. මගේ මේකේ හෙල්ත් එකත් අඩුයි බං. මොකක්ද ඒ කරන්නේ? රේඩ් කියන්නේ මුන්න රෙන්න වරදිලා වගේ බං. ළඟින් හතර දෙනෙක් ඉන්නවා. අනේ 5 දෙනෙක් ඉන්නවා. කොහොමද මරන්නේ? එක ගත්ත අතට ගත්ත කඩුව මුන්ට ගමට එන්න කියා ගත්තා නම් මං ගොලම් කාර්යයත් එක්ක දෙත හැකි වැඩේ. මට මු ගමට එන්නේ නෑ. මට බං මේ දැම්ම නෙවෙයි. දැන් ඔකුන් ඔතෙන්ටලා තේ පාරක ගහ ඉන්න ඕනේ දවසෙම. මට තියෙන්නේ ඊතලයක් හදාගෙන එන්න තමයි. Oh my fucking god. මේ බං මොකද්ද බං ඒ උන් එතෙන්ටලා මොකද්ද ඒ කරන්නේ? දැන් උන් මැරුවයි කියලා මට තියෙන වාසිය මොකද්ද? ආගොම් ප්‍රශ්න අහන්න. මට ජීවත් වෙන්න තියෙන එකනේ මට තියෙන වාසිය. ඊ රෑ වෙන අරුන් ස්පෝන් වෙනවා දැන් ඉක්මනට යම. අපි පොඩ්ඩක් අදරයක් ගත කරමුනේ බා. නිදා ගන්න නැතව පොඩි. A few moments later. අපි හටියන් නිදාගමු. අමු ඒවා වන් කාලා තියන්නේ. අපි මැරෙන්න හරි ගිහලා ගහමු.
පීක් 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 වම් 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 ජාතිවාදීන් සොයා යන මේ ගමනේ අපි ආයුධ තියන් ඉන්න උන් 1 2 3 4 5යි ආයුධ 5යි මොකද බං හුන් ගානේ වරෙන්කෝ ගහගන්න එක එක ආරෙන්කෝ මුන් ලැග් වෙලාද බං තියන්නේ නෑ එකක් මට කයින් එපා තොලට නම් බෙහෙත් ගන්න ගිහිල්ලා අඩුම උන් මට තියන්නේ නැති කක්ක පයදවන් තොපිට සෙමනන් ගිහිල්ලා බෙහෙත් ගන්න මං හිතුවේ මුන් ගහනවා කියලා බං ගහන්නේ නෑනේ මට අරුන් දෙන්න මට තිබ්බා මට මේ අතේ තියන් ඉන්න ආයුධයක්වත් හම්බෙන්නේ නෑනේ හුත්ත පොල්ල දික් කරලා දැක්කනේ පකයා වයලා දිව්ව අයියා ලොල්ල පාත්තය මූ බෝඩ් එක අතේ තියාගෙන නිකන් ඊයා බං මගේ පොල්ල ඉවර නැහැ කියන්නේ තව එනවා මගේ පොල්ල නෙවෙයි අරුන් තව එනවා අම්මට සිරි අරුන් තව එනවා යකෝ උන් අඩෝ එමරල්ඩ් එකක් හම්බුනේ හැබැයි උන් ගහනවද අර හුත්තමාව දැක්කා ඌ එනවා අක්කයා එනවා ගහන්න නැද්ද බං උඹලා අපෝ ලොන්තේ වගේ නේ මං හිතුවා පිඹගෙන පොක උඩ දාගෙන එනකොට පක්කු ගහයි කියලා ගහන්නේවත් නෑ ලොන්තේ සිගන්නේ බලාගෙන යන්නේ ඔන්න ඔය ගමේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීපන් අන්න මට එක්ක වින්ඩිකේටර්ස්ලා අන්න හරි කෝවුන් ටිකද දැන් අයියෝ මගේ ආයුධ ටිකත් නෑ මට කපල්ලා ඇවිල්ලා තොපි බයි උම්මා